ශාෆියා යාමෙන්. මම 4 වන දකුණු ආසියානු තරඟාවලිය නියෝජනය කරා. රන් පදක්කම් 3කුයි තරඟ වාර්තා 3කුයි ලබා ගන්න මට පුළුවන් වුණා. රන් පදක්කම් 3 කියන්නේ 100 මීටර් එකේ 11.53 එකක් දිව්වා. මගේ පර්සනල් බේස් 11.51. 200 එකේ මට දුවන්න පුළුවන් වුණා මගේ පර්සනල් බේස් 23.58 එක. මගේ රිලේ ටීම් එක මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. අපි කණ්ඩායමක් වශයෙන් හොඳ පුහුණුවක් ලැබලා තරඟාවලියට ගිහිල්ලත් අපේ අරමුණ තිබ්බේ අපේ ගෝල් මෙඩල් එක රෙකෝඩ් එකකට යන්න. ඒ විදිහටම අපි රෙකෝඩ් එකක් ගන්න පුළුවන් වුණා. කණ්ඩායමේ 4 දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපි 4 දෙනාම සහයෝගයෙන් ගෝල් මෙඩල් එකක් ගන්න පුළුවන් වුණ එකට. තරඟාවලියේ නම් 100 එකේ නම් මට අභියෝගයක් තිබ්බේ නැහැ. මම හිතාගෙන හිටියේ 11.4 එකක් වගේ දිය වෙයි කියලා. මම හිතන්නේ මම 11.49 එකක් තමයි බෝඩ් එකේ වැටුනේ. ඒ වුණාට අර වින්ඩ් එකත් එක්ක 11.53 එකක් දුන්නේ මට. 200 එකෙන් නම් මම කියන්නේ ලංකාවෙන් යද්දිම මගේ පර්සනල් බේස් එකට වඩා ටයිමින් එකක් දුවලා තිබ්බා මේ ඉන්දියානු ක්‍රීඩිකාවක් සාක්ෂි කියලා. ඒ ක්‍රීඩිකාව තමයි මම කියන්නේ මගේ ඔළුවේ තිබ්බේ ඒ ක්‍රීඩිකාව ගැන. එතකොට එයා මගේ හීට් එකේ වැටුන්නේ නැහැ. එතකොට හීට් එකේදී මට පුළුවන් වුණා හොඳ ටයිමින් එකකට යන්න 24.1 එකකට. ඒ වුණත් මම ෆයිනල් එකේදී ටයිමින් එකක් බලාපොරොත්තුෙන් හිටියේ 23.7 එකක් දුවන්න. ඒ වුණාට මට දුවන්න පුළුවන් වුණා 23.5 එකක්. මම එතකොටත් රෙකෝඩ් එක බ්‍රේක් කළා. එතකොට අභියෝගයට හිටියේ මට ඉන්දියානු ක්‍රීඩිකාව සාක්ෂි. බෙන්ඩ් එකේදීම මේ 100 එකට දාද්දිම එයා මගේ කරේ හිටියේ. ඊට පස්සේ මගේ 100 රේස් එක දුවන්න ඕනු කමක් තිබ්බා. ඉතින් මම හොඳට අභියෝග වලට මුහුණ දුන්නා කියලා හිතනවා. ඊළඟ බලාපොරොත්තුව ඒෂියන් ගේම්ස් යන්න. ඒ වගේම 2028 ඔලිම්පික් ක්‍රීඩාව නියෝජනය කරලා ලංකාවට මෙඩල් එකක් ගන්න තමයි.